ඔයාලා දන්නවද වාගේ GP එක වාගේ ජීවිතේ හැමදාමත් වැදගත් වෙනවා කියලා. ඔයා කවදා හරි CV හදනවනේ, LinkedIn ප්‍රොෆයිල් එක අප්ඩේට් කරනවා, ප්‍රෙස් ක්ලාස් එකක් ගන්නවා නම් ඒක ඔයා මරණකම්ම ඔයා අවුරුදු 20 25 අතර කරන කැපකිරීම අවුරුදු 80 වෙනකම්ම GP එකේ වාගේ දැන් ඔයා බ්‍රෑන්ඩින් වලට කැමති නම් ඔයා කොන්ෆිඩන්ස් එකෙන් යන්න කැමති නම් ඔයා ප්‍රෙස් ක්ලාස් එකක් ගත්තොත් ඔයා කවුරු හරි කොතනක හරි දැක්කට පස්සේ ඔයා ඉන්ටර්විව් එකට ගිහිල්ලා ඔයා ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක මාන විදියට යාලා දකින්න ඔයා හොඳ කැපැසිටි එකක් තියෙන කෙනෙක් ඔයා ප්‍රෙස් ක්ලාස් එකක් ගත්තොත්. එහෙනම් අද අපි කතා කරනවා ප්‍රෙස් ක්ලාස් එකක් ගන්න කොහොමද? ඒකට වැදගත් වෙන්නේ මොනවාද? ඒ වගේම GP එක කියන්නේ මොකද්ද? GP එකේ වැදගත් වෙන්නේ මොනවාද කියලා අපි කතා බලමු. අද මොකද්ද මේ GP එක කියන්නේ? GP එක කියන්නේ ලකුණු ශ්‍රේණි සාමාන්‍ය අගය. සාමාන්‍යයෙන් කැම්පස් එක ඔයාව මෙෂර් කරන්නේ ඒකේ. ඔයාට ජස්ට් පාස් එකක් දෙනවද, සෙකන්ඩ් අපර් එකක් දෙනවද, ෆස්ට් ක්ලාස් එකක් දෙනවද කියලා ඒකෙන් තමයි තීරණය කරන්නේ. GP එක කියලා කියන්නේ ඔයා එක එක ක්‍රෙඩිට් තියෙනවා. ඒ කියන්නේ එක එක යුනිට්. ඔය යුනිට් අගයට දැන් සාමාන්‍යයෙන් 3 ක්‍රෙඩිට් වැලියු තියෙනවා. සාමාන්‍යයෙන් ස්පෙෂල් ඩිග්‍රී එකට තියෙන්නේ ක්‍රෙඩිට් වැලියු 120ක්. අන්නේ හැම එකටම GP එක හැදෙනවා. සාමාන්‍යයෙන් යුනිට් එකකට 3 ක්‍රෙඩිට් වැලියු එකක් දෙනවා. ඔයා හිතන්නකෝ එහෙම ගත්තට පස්සේ ඔයාලගේ තියෙනවා A level කරන කාලේ නම් තියෙන්නේ ග්‍රේඩ් එකක් දෙන්නේ A B C නේ F. ඔය විදිහට නමුත් කැම්පස් එකට ආවට පස්සේ තියෙන ග්‍රේඩ් එක වෙනස්. A+ තියෙන උඩමගේ A+, A- A, B+, B- B. ඔය විදිහට ගත්තොත් A+, A- A කියන්නේ එයා විෂය සම්බන්ධව පරිපූර්ණත්වයක් දානවා. B+, B- B කියන්නේ සාමාන්‍ය අවබෝධයක් තියෙනවා. C කියන්නේ එයාගේ සාමාන්‍ය දැනීමක් විතරයි තියෙන්නේ. සාමාන්‍ය C- කියන්නේ රිපීට් නැවත ලියන්න ඕනේ. E කියන්නේ යා විෂය අසම. ඔන්න ඔය ටිකෙන් තමයි අපේ GP එක හැදෙන්නේ. මම GP එක හැදෙන විදිය දාන්නම්. සාමාන්‍යයෙන් GP එක හැදෙන්නේ ඔයා ගන්න ක්‍රෙඩිට් වැලියු එක ගුණ කිරීම ඊළඟ ක්‍රෙඩිට් වැලියු එකකින් එන earn point එක තියෙන earn point එක බෙදලා එන සමස්ත ක්‍රෙඩිට් වැලියු ගන්න සමස්ත ක්‍රෙඩිට් වැලියු ගානේ බෙදුවට පස්සේ එන ගාන තමයි අපි කියන්නේ සමස්ත වගේ GP එක කියලා. ඒක මම දාන්නම් මෙතන ගුණ කරන වීඩියෝ එක කැලලක් තියෙනවා. ඒ ගුණ කරන විදිය බලා ගන්න පුළුවන් ඔයාලට. සාමාන්‍යයෙන් අපිට GP එක වැදගත් වෙනවා. මොකද දැන් සාමාන්‍යයෙන් ෆස්ට් ක්ලාස් එකක් කියලා කියන්නේ 3.7 සිට 4 දක්වා ගන්න ෆස්ට් ක්ලාස් එකක් දෙන්නේ. එහෙනම් අපි කියනවා සෙකන්ඩ් අපර් කියන්නේ දෙවන පෙළ ඉහළ සාමාර්ථයක් ගන්නවා නම් 3.3 සිට 3.69 දක්වා තමයි GP එක දෙන්නේ. ඊළඟට සෙකන්ඩ් ලෝ එකක් දෙවන පෙළ පහළ 3.0 ඉඳන් 3.29 දක්වා. සාමාන්‍යයෙන් ජෙස් පාස් එක කියන්නේ 2.2 ගන්න උඩින් තියෙනවා. 2.15 තියෙන GP එකකට කොයි වෙලාවකවත් ඩිග්‍රී හම්බ වෙන්නේ නැහැ. එයා අන්ක්වොලිෆයිඩ්. දැන් අපි කතා කරමු මොකද GP එක වැදගත් වෙන්නේ. පළවෙනි එකම තමයි ඔයා ඇකඩමික් ඉෂුස් එනවා. GP එකේදී වට වැදගත් වෙනවා තවදුරටත් ඉගෙන ගන්නවා. මාස්ටර්ස් ඩිග්‍රී එකක් කරන් ඉන්නවා, PhD එකක් කරන් ඉන්නවා. වට ගොඩාක් වැදගත් වෙනවා. ඔයා ස්කෝලර්ෂිප් එකක රට යන්න ඉන්නවා නම් වට GP එක ගොඩාක් වැදගත් වෙනවා. තව හිතන්න සාමාන්‍යයෙන් ෆස්ට් ක්ලාස් ගත්ත කෙනෙකුට තියෙන chance එකක් තමයි යාට MA එක කරන්න ඕනෙත් නැහැ, MPhil කරන්න ඕනෙත් නැහැ, PhD එකට කෙලින්ම යන්න පුළුවන් ඩිරෙක්ට්ලි. මොකද අර ස්කිප් කරන්න ඕනේ ෆස්ට් ක්ලාස් එක කියලා කියන්නේ තාමත් වැදගත්. ෆස්ට් ඩිග්‍රී එකේ ෆස්ට් ක්ලාස් එකක් ගන්නවා කියලා කියන අමාරු දෙයක් සහ ඒක කරගත්තොත් ඔයාගේ නැරකම ජීවිත කාලේ වැදගත් වෙනවා. ඒකයි මම කිව්වේ long term impact එකක් තියෙනවා කියලා. අපි ඊළඟට කතා කරමු හිතන් ඉන්නවා රටකට යන්න ඉන්නවා නම් මොකද ස්කෝලර්ෂිප් වල ගන්න පුළුවන්. හිතේ තමයි ඔයා සල්ලි වේදම් කරලා රටකට යන්න ඉන්නවා නම් ඒ රටවල වලින් මාස්ටර් ඩිග්‍රී එකේ රික්වයර්මන්ට් එකක් තියෙනවා. ඔයාගේ ෆස්ට් ඩිග්‍රී එක නැත්නම් බැචලර් ඩිග්‍රී එක 3.3ට වඩා උඩින් තියෙනවා. නැත්නම් 3.5ට වඩා උඩින් තියෙනවා. නැත්නම් ඔයා මේකට ක්වොලිෆයිඩ් වෙන්නේ ඔයාගේ රික්වයර්මන්ට් එක ෆුල්ෆිල් කරන්න කියලා. ඉතින් ඔයා ඇත්තටම වැදගත් වෙනවා තව දුරටත් ඉගෙන ගන්න කෙනෙක් බලන් ඉන්නවනම් අනිවාර්යයෙන්ම අපි ජීවිතය ගැන හිතලා වගේ ඇකඩමික් ටික ගොඩනගන්න. දෙවෙනි එක කැරියර් ඩෙවලොප්මන්ට්. ඔයා හොඳ රැකියාවකට යන බලාපොරොත්තු වෙන මේ රැකියාවල ඉන්ටර්විව් කෝල් කරද්දී යාළුවා දානවා අපි ගන්නේ සෙකන්ඩ් අපර් කට්ටිය ෆස්ට් ක්ලාස් කට්ටිය විතරයි. එහෙනම් ඔයාට chance එක තියෙන්න පුළුවන්. තව කෙනෙක්දී ඉන්ටර්විව් එකට ගියාට පස්සේ එයාලා
බලාපොරොත්තු වෙන්නේ වැඩි ප්‍රයොරිටි එකක් දෙන ෆස්ට් ක්ලාස් තියෙන කට්ටිය ළඟ සෙකන්ඩ් අපර් තියෙන තියෙන්නේ. ඔයා ලීඩින් කම්පැනි එක හොඳ කම්පැනි එක වා රැකියාවට යනවා වාගේ ඩිග්‍රී එක පුළුවන් තරම් ෆස්ට් ක්ලාස් එක සෙකන්ඩ් අපර් එකේ තියාගන්න. ඒ වගේම තමයි ඉන්ටර්න්ෂිප් කෙනෙක් යන බලාපොරොත්තු වෙනවා නම් කැම්පස් එක ඇතුළතදීම හොඳ කම්පැනි එක නම් එයාලා බලනවා මෙයාගේ GPA එක මේ ගන්න. මම ෆස්ට් ක්ලාස් එකක් නේද මෙයාව මෙෂර් කරලා තමයි ගන්නෙ. ඒක නිකන් දෙන්නේ නැහැ. ඊළඟ කාරණාව තමයි long term impact එක. මම මේක තමයි වැඩිපුරම කතා කරන්නේ. ඔයා මරණකම් වාගේ CV එක LinkedIn profile එක අප්ඩේට් කරද්දී ඔයා එක තැන කවදාවත් නකන්නේ. ඔයා ගත්ත ෆස්ට් ඩිග්‍රී එකේ ෆස්ට් ක්ලාස්. ජීවිතේ හැමදාම දිගටම දෙන්න. මොකද ඒක වැදගත්. ඒකද personal branding. ඔයාව personal branding කරගන්න කැමතිද? ඒක තමත් වැදගත් වෙනවා. අනිත් එක තමයි ඔයා ඉස්සරහට ඔයාගේ personality development කරගන්න නම් ඔයාගේ දැන් සාමාන්‍යයෙන් ඔයාව කවුරු හරි දැක්කට පස්සේ ඉන්ටර්විව් එකට ගියාට පස්සේ ඔයාගේ CV එක ඉස්සරහින් දෙන ෆස්ට් ක්ලාස් එක. ඔයාව පළවෙනි ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකෙන් ඔයාව මැනලි ඉවර මේ වගේ කැපැසිටි තියෙන කෙනෙක් මෙයාට හොඳ ස්කිල් එකක් තියෙනවා, මෙයාට ඩිසිප්ලින් තියෙනවා, මෙයාට කන්සිස්ටන්සි, මෙයා හැමදේම තියෙනවා, මෙයාට දෙයක් කරගන්න පුළුවන් කියලා ඔයාලට ජොබ් එක ඔෆර් කරන්න ඒක හේතුවක් වෙනවා ෆස්ට් ක්ලාස් කියන තැන තිබ්බොත්. අනිත් එක තමයි confidence. කවුරුත් හිතන්න පුළුවන් මේ confidence එක දෙන්නේ නමුත් ඔයාට තැනකට ගියාට පස්සේ ඉහළින් يعني කට්ටිය දකින්න මෙයා ෆස්ට් ක්ලාස් එකේ ජීවි. ඒ වගේ එයාට confidence එකක් තියෙන එකත් ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් මම කියන්නේ නැහැ ඊළඟ කාරණාව ෆස්ට් ක්ලාස් එකක් හරි සෙකන්ඩ් අපර් එකක් නැතුව ජීවිතේ ජය ගන්න බෑ කියලා මම කියන්නේ. නමුත් ඉස්සරහට යන්න තියෙන ගොඩාක් more opportunities තියෙන නිසා මම මේක කියන්නේ. නමුත් ඔයාලා don't discourage yourself. ඒ කියන්නේ ඔයාව discourage කරන්න අනේ මට තියෙන සෙකන්ඩ් ඔයලා just pass නේ. just pass තියෙන කට්ටිය ගොඩක් කියලා තියෙනවා. මම පාදින් හැමදේම සම්පූර්ණ වෙන්නේ ප්‍රයෝග qualification එක විතරයි. නමුත් අපිට ලෝකේ ගවේෂණය කරන ඉඳේ ඉන්න මැගියෙක් නෙවෙයි ලෝකේ ගවේෂණය කරන්න හැකියාවක් තියෙනවා ෆස්ට් ක්ලාස් එකක් සෙකන්ඩ් අපර් එකක් තියෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් කියලා. මොකද දැනට ඔයාලා කැම්පස් එකේ ඉගෙන ගන්න නංගිලමද කාලේගේ GPA ගැන ඔයාලා හිතන්න. සාමාන්‍යයෙන් GPA එක වල ෆස්ට් ක්ලාස් එකක් ගන්න ඕන නම් මගේ කැම්පස් එකේ ජයවර්ධන විශ්වවිද්‍යාලයේ තියෙන එක අවශ්‍යතාවය තමයි 150ක්වත් ඒ සාමාන්‍ය තියෙනවා. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම රිපීට් නොවී ඉන්න ඕන. මොකද ග්‍රේඩ් එක C වගේ ග්‍රේඩ් එකක් තියාගන්න කියලා නමුත් ඔයාලට GPA එක තිබ්බත් ෆස්ට් ක්ලාස් එකක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ෆස්ට් ක්ලාස් එකම තියාගන්න බලන්න. මොකද ඔයාලගේ ජීවිතේ ඉදිරි අනාගතයේදී වැදගත් වෙනවා. අවුරුදු 50ට ගියත් ඔයාලට කිසිම පසුතැවිල්ලක් නැතුව කතා කරන්න පුළුවන්. මම මේ කාලේ වැඩ කරා මෙහෙමයි කියලා. මේ වගේ පුළුවන් තරම් ඔය ෆස්ට් ක්ලාස් කීනේ හැබෑ කරගන්න ඕන නම් ඔයා ඒ මයින්ඩ් එක අර පරිපූර්ණ ග්‍රේඩ් එකේ තියාගන්න බලන්න ඔයාගේ හැම විෂයයකදීම ගන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මම හිතන්නේ මේ වීඩියෝ කාලේ වැදගත් වෙයි කියලා. අපි ඊළඟ වීඩියෝ එකේ මේ වගේම දෙකින් හම්බෙමු.